හායි යාළුවනේ, කොහොමද ඉතින් ඔයාලට ටුයින් මම් ටතු YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. අද මං ආවේ බබාලගේ බර ඉක්මනින්ම වැඩි කරගන්න ආහාර කිහිපයක් ගැන ඔයාලත් එක්ක කතා කරන්න. ඒ වගේම බබාට වැදගත් වෙන ඒ වගේ තියෙන ගුණ මොනවද කියලාත් අපි ඒත් එක්කම කතා කරමු. අලිපේර මාස 6න් පස්සේ බබාලට ඊටාම ගුණදායක පෝෂණීය පළතුරක්. ඒ වගේ අඩංගු සෞඛ්‍ය සම්පන්න මේදය විටමින් හා ಖನಿಜ ලවණ බබාගේ බර වැඩි කරගන්න, මොළේ වර්ධනයට, ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීමට, මලබද්ධය වැනි රෝග තත්ත්වයන් මගහරවා ගන්නත් රුකුලක් වෙනවා. වට්ටක්කා කියන්නේ බබාලගේ පෝෂණය සහ බර වැඩිවීමට ඉතාමත් සුදුසු ආහාරයක්. විටමින් A වගේම C සහ තන්තු බහුල රසවත් ආහාරයක්. එය ආහාර ජීර්ණය පහසු කරලා මලබද්ධය මගහරවා ගන්නත්, ප්‍රතිශක්තිය ඉහළ නංවා ගන්නත්, ඇස් දැනීම වර්ධනය කිරීමටත් දායක වෙනවා. මාස 6න් පසු බබාලට තැම්බූ වට්ටක්කා සුප් හෝ බත් සමග පොඩි කරලා දෙන්න පුළුවන්. බිත්තර බබාලගේ ශාරීරික හා මොළයේ වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන්, විටමින් සහ ಖನಿජ ලවණ සපයන පෝෂණීය ආහාරයක්. එය බර වැඩි කර ගැනීමට, මාංශපේශී වර්ධනයට සහ ඇස් පෙනීම වර්ධනයට උපකාරී වෙනවා. මාස 6න් පසු කහ මදයත් සමග ඉන්පසු සුදු මදයත් එකතු කළ හැකි අතර තම්බා පොඩි කර හෝ රසවත් ආහාර ලෙස බෙලී කර දෙන්න පුළුවන්. මස් කියන්නේ මාස 7න් 8න් පසුව බබාලගේ වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන්, යකඩ, සිංක් සපයන ඉතා ගුණදායක ආහාරයක්. එය බබාගේ මාංශපේශී වර්ධනයට, මොළයේ ක්‍රියාකාරීත්වය සහ ශරීරය නිසි ලෙස පවත්වා ගැනීමට උපකාරී වෙනවා. කුඩා කැබලි වලට කපා තම්බා හෝ සුප් ලෙස දීම ඉතාමත් වැදගත්. බබාලා මස් කන්න අකමැති නම් ඒ වෙනුවට මාළු, බිත්තර හෝ හාල්මැස්සන් වැනි දේ දෙන්න පුළුවන්. ඇට වර්ග බබාලගේ බුද්ධි වර්ධනයට, බර වැඩිවීමට සහ පෝෂණය සඳහා තල ඇට, වට්ටක්කා ඇට, මුං ඇට, පරිප්පු ඇට, හන ඇට සහ චීයා ඇට ඉතා ගුණදායක වෙනවා. මේවා ප්‍රෝටීන්, යකඩ, සිංක් සහ අත්‍යවශ්‍ය මේද අම්ල ලබා දෙන අතර මාස 8න් පසු කුඩු කර හෝ තම්බා ආහාරයට එක් කරන්න පුළුවන්. රුලන් යනු මාස 6න් පසු බබාලට හඳුන්වා දිය හැකි පහසුවෙන්ම දිරවන යකඩ, ප්‍රෝටීන් සහ විටමින් බහුල පෝෂණීය ආහාරයක්. එය ශරීරයේ හිමොග්ලොබින් මට්ටම වර්ධනය කර බර වැඩිවීමට උපකාරී වනවත් වගේම කොලෙස්ටරෝල් සහ සෝඩියම් අවම බවින් හදවතේ නිරෝගී ක්‍රියාකාරීත්වයට සහ මලබද්ධය වළක්වා ගැනීමට ඉතාමත් සුදුසු ආහාරයක් බවට නිර්දේශ කර තියෙනවා. රුලන් කැඳ, රුලන් බෝල, රුලන් ඉඳිආප්ප, රුලන් කේක් වැනි විවිධ රසයන්ගෙන් සාදා දීමෙන් බබා ඉක්මනින්ම කෑමට ප්‍රිය කරගන්න පුළුවන්. රට ඉඳි මාස 6ට වැඩි බබාලට රට ඉඳි යනු පෝෂණීය, බර වැඩි කරන සහ මලබද්ධය වළක්වන ඉතාමත් හොඳ ආහාරයක්. බබාලට රට ඉඳි දීමේ ක්‍රම සහ වාසි කිහිපයක් කිව්වොත්, රට ඉඳි වල ආමඩ් මිශ්‍රණය තියෙන නිසා බබාලගේ බර ඉක්මනින් වැඩි කරගන්න උපකාරී වෙනවා. පෝෂණ ගුණය ගැන කිව්වොත් යකඩ සහ ශක්තිය සපයනවා. කුරක්කන් කියන්නේ බබාලගේ බර වැඩි කරන තවත් එක ආහාරයක්. පෝෂණය සඳහා ඉතාම සුදුසු ආහාරයක් කියලා තමයි හඳුන්වන්නේ. මාස 8 සිට ඉහළට බබාලට කුරක්කන් කැඳ, තලප හෝ සීරියල් ලෙස දිය හැකියි. කැඳ සෑදීමේදී පොල් කිරි හෝ මව් කිරි, පිටි කිරි එකතු කළ හැකියි. යෝගට් කියන්නේ බබාලා ඉතාමත් ආසම ආහාරයක්.
මාස 7න් පස්සේ බබාලට යෝගට් හඳුන්වා දිය හැකි අතර මුලින්ම රසකාරක රහිත හෝ ග්‍රීක් යෝගට් ලබා දීම සුදුසුයි. නිවසේදීම සාදාගත් යෝගට් බබාලට වඩාත් සුරක්ෂිත වෙනවා. දිනකට එකක් හෝ සතියකට කිහිප වරක් ලබා දීම ප්‍රමාණවත් වෙන නිසා සීනි අධික යෝගට් වර්ගවලින් වැළකී සිටීමට වග බලා ගන්න ඕනේ. ගිතෙල් බබාලට මාස 6න් පසු ආහාර වේලට ගිතෙල් එක් කිරීමෙන් මොළයේ වර්ධනයට, අස්ථි ශක්තිමත් වීමට, බර වැඩි කර ගැනීමට ඉතාමත් ගුණදායකයි. දිනකට තේ හැඳි 4න් එකක් වගේ ප්‍රමාණයක් ආරම්භ කර බත් කැඳ හෝ එළවලු තෙම්පරාදුවකට එකතු කළ දෙන්න පුළුවන්. පිරිසිදු ගිතෙල් භාවිතයට අත්‍යවශ්‍ය වන අතර මලබද්ධය වැනි තත්ත්වයන් සමනය කර ගැනීමටද මෙය උපකාරී වෙනවා. බටර් යනු බිරිඳුන්ගේ මොළයේ වර්ධනයට, ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට සහ ශරීරයේ බර වැඩි වීමට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න මේදය ලබා දෙන විටමින් A, D, E, K අවශෝෂණය කරන ආහාරයක්. පෝෂණීය ආහාරයක්. බටර් කෑම රසවත් කරන අතර මාස 6න් පසු බබාලගේ කැඳ, අල හෝ එළවලු මෑෂ් වලට ස්වල්පයක් එකතු කිරීමෙන් පෝෂණය වැඩි කරගත හැකියි. වියලි මිදි කියන්නේ මාස 8ත් 10ත් අතර බබාලට හඳුන්වා දෙන්න පුළුවන් ගුණදායී පෝෂණීය ආහාරයක්. ඒවායේ යකඩ, තන්තු සහ ස්වාභාවික සීනි බහුල බැවින් මලබද්ධය දුරු කිරීමට, ශක්තිය ලබා දීමට සහ හිමොග්ලොබින් මට්ටම ඉහළ නැංවීමට උපකාරී වෙනවා. බිය නොවී දීමට නම් හොඳින් තම්බා හෝ පොඩි කර දීම ඉතාමත් සුදුසුයි. තල කියන්නේ බබාලගේ බුද්ධි වර්ධනයට, අස්ථි ශක්තිමත් වීමට සහ ශරීරයේ බර වැඩි වීමට ගුණදායක පෝෂණීය ආහාරයක්. විටමින්, මැග්නීසියම්, ෆොස්ෆරස් සහ කැල්සියම් බහුල බැවින් මාස 8න් පසු දරුවන්ට තල කුඩු කර කෑමට එකතු කිරීම ඉතා සුදුසුයි. තල තෙල් සමය තෙතමනය කැර ගැනීමට හා ශරීරයේ සම්බාහනයටද භාවිතා කළ හැකියි. බර වැඩි කරන තවත් ඉතාම වටිනා ආහාරයක් තමයි බඩ ඉරිඟු. බඩ ඉරිඟු දීම බබාලට ඉතාමත් ඉක්මනින්ම බර වැඩි කරගන්න පුළුවන්. බඩ ඉරිඟු වල ශක්තිය ලබා දෙන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ විටමින් A, B බහුලව පවතිනවා. යටි තන්තු බබාලගේ ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කිරීමට උපකාරී වෙනවා. අර්ධාපල් බබාලගේ ශරීර ශක්තිය සහ බර වැඩි කර ගැනීමට උපකාරී වන පිෂ්ඨය සහ කැලරි බහුල ආහාරයක්. ගෙවීමට පහසු කරන අර්ධාපල් මාස 7 සිට ඉහළට බබාලට අලවලින් කෑම සාදා දිය හැකියි. රසායනික ද්‍රව්‍ය නොදා නැවුම් අල තෝරා ගැනීම ගුණදායකයි. පැලවූ කොළ පැහැති අල විෂ සහිත බැවින් බබාලට දීමෙන් වළකින්න. කෙසෙල් බබාලට කෙසෙල් ඉතා ගුණදායක වන අතර එය පහසුවෙන් ජීර්ණය වන යකඩ, පොටෑසියම් සහ විටමින් බහුල ආහාරයක්. එය බඩ වේදීම වළක්වා ශක්තිය වර්ධනය කර අස්ථි සහ පේශි වර්ධනය මෙන්ම මොළයේ වර්ධනයටද උපකාරී වනවා. වැදගත්ම දේ තමයි ස්වභාවිකව යෙදුණු කෙසෙල් පමණක් ලබා දීමට වග බලා ගන්න. කඩේ තියෙන විස රසායනික ද්‍රව්‍ය නොගහපු කෙසෙල් දෙනවා නම් වඩාත් සුදුසුයි. හටකජු වයස අවුරුද්දට වැඩි දරුවන්ට ඉතා ගුණදායක ප්‍රෝටීන් සහ ශක්තිය බහුල ආහාරයක්. එය දරුවාගේ බර වැඩි කර ගැනීමට, මොළයේ වර්ධනය කර ගැනීමට සහායී වෙනවා. එහෙනම් ඉතින් ඔයාලගේ බබාලටත් මේ ආහාර දීලා ඉක්මනින්ම බර වැඩි කරගන්න පුළුවන්. ආයෙමත් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.